මගේ ජීවිතයේ සුන්දරම පරිච්ඡේදය ආරම්භ වුණේ කසන්ගේ දෑතේදී මම මේ නිවසට පය තවපු දවසේ. කසන් කියන්නේ මගේ ජීවිතයට ලැබුණු වාසනාවක්. ඔහුගේ සිනහවෙන් ඔහුගේ ස්පර්ශයෙන් මගේ හදවතේ හැම කෙළවරක්ම ආදරයෙන් පිරුණා. කසන්ගේ නිවස පැරණි නමුත් හොඳින් නඩත්තු කරපු තැනක්. ඒකෙ තිබුණේ අපේ පවුලේ පොහොසත්කමට වඩා වැඩි උණුසුමක්. ඒත් ඒ උණුසුම මට වැඩිකල් භුක්ති විඳින්න ලැබුණේ නැහැ. කසන්ගේ අම්මා ගොඩක් වෙලාවට හිටියේ රුවනි නංගිගේ ගෙදර. එයාගේ දුවගේ තනියට ගිහින්. එයා ගෙදර එන්නේ කලාතුරකින්. ඒ නිසා මට ගෙදරදී කසන්ගේ අම්මගේ ආදරේ විඳින්න ලැබුණේ නැහැ. මාමානි උදේ පාන්දරින්ම එළවලු කඩේට යන නිසා දවස පුරාම මට ගෙදර තනියම ඉන්න සිද්ධ වුණා. මා පොඩ්ඩක් ගෙදර තනියම ඉන්න අකමැති කෙනෙක්. ඒත් මම හිතුවා කසන්ගේ ලෝකේ මම කොටසක් වෙනවා නම් මේ පොඩි අපහසුතා මට දරා ගන්න පුළුවන් වෙයි කියලා. කසන්ගේ ජීවිතේ හැමදාම වගේ කාර්යබහුලයි. එයාට තමන්ගේ කියලා එළවලු කඩයක් තිබුණා. ඒක අපේ ගෙදරට කිට්ටුවමයි තිබුණේ. මාමන්ටිගේ කඩත් ඒ අසලම නිසා මාමන්ටි කසන්ව පුරුදු කළේ කඩ දෙකේම වැඩ කටයුතු තනිවම කරන්න. මුලින් කසන් දෙගොල්ලන්ටම උදව් කළත් ටිකෙන් ටික ඒක කසන්ගේ කරපිටට වැටුණා. මාමන්ටි දැන් කඩේට යන්නේ නැති තරම්. ඒ නිසා කසන්ට උදේ ඉඳන් රෑ වෙනකල් අනිත් කඩේ වැඩත් බලන්න වුණා. කසන් ගෙදර එනකොට රෑබෝ වෙලා. එනකොටත් එයා ඉන්නේ මහන්සි. මම එයාට උණු තේ කෝප්පයක් හදලා ටික වේලාවක් කතා කර ඉඳලා ඉක්මනට නිදා ගන්න යන්නේ. එයාට හොඳට විවේක ගන්න දෙන්න ඕන හින්දා. මේ වෙති මම උදේ ඉඳන් රෑ වෙනකල් ගෙදර තනියම. මම හිතුවා මාමන්ටි දැන් ගෙදර ඉන්න නිසා මට එච්චරටම තනිකමක් දැනෙන එකක් නැහැ කියලා. මුල් දවස්වල මාමන්ටි එලිපහල කෙවත්තේ එහෙම වැඩ කරගෙන හිටියා. පොත්පත් කියවුවා. ඒත් ටික දවසක් යනකොට මට අමුතු දෙයක් තේරෙන්න ගත්තා. මාමන්ටිගේ බැල්ම ඒ බැල්ම වෙනස්. මුලින් මම හිතුවේ මට එහෙම හිතෙනවා ඇති කියලා. ඒත් කාලයක් යනකොට ඒක මට තදින්ම දැනෙන්න ගත්තා. මම කුස්සියේ වැඩ කරනකොට, මිදුලේ ඇවිදිනකොට, නැත්නම් කාමරේ දොර ඇරලා එළියට එනකොට ඒ හැම වෙලාවකම මට දැනුණා කවුරු හරි මා දිහා බලාගෙන ඉන්නවා කියලා. මම හැරිලා බලනකොට මාමන්ටිගේ බැල්ම මා මත. ඒක එකපාරටම ඉවතට අරගන්නේ නැහැ. එයා මා දිහා බලලා ඊට පස්සේ හෙමින් එයාගේ බැල්ම වෙනත් පැත්තකට යොමු කරනවා. ඒක මගේ හදවතට ගෙනාවේ අපහසුතාවයක්, ලැජ්ජාවක්. මාමන්ටි කියන්නේ මගේ කසන්ගේ තාත්තා. මම කොහොමද එයා ගැන මෙහෙම හිතන්නේ? මම මටම දොස් කිව්වා. ඒත් ඒ බැල්මෙන් මට ගැලවෙන්න බැරි වුණා. මම මාමන්ටිව මගහරින්න උත්සාහ කළා. උදේට එයා කුස්සිය පැත්තට එනකල් මම කාමරේ හිටියා. මම එයා ගෙවත්තේ ඉන්නකොට එළියට ගියේ නැහැ. මම ගෙදර එලිපහල කරපු වැඩ ටිකක් කාමරේටම සීමා කරගත්තා. ඒත් ඒක මට ලේසි වුණේ නැහැ. මට ඕනේ වුණේ ගෙදර සතුටින් ඉන්න. කසන් එනකල් නිදහසේ ඉන්න. මම මගේ ඇඳුම් පැළඳුම් ගැන දෙතුන් පාරක් හිතුවා. ටිකක් කොටට ඇඳලා මට ගෙදර නිදහසේ ඉන්න බැරි වුණා. මට නිතරම හිතුණා මම දිහා බලන් ඉන්න කෙනෙක් ඉන්නවා කියලා. මේ ගැන කසන්ට කියන්න මට බය හිතුණා. කසන් කියන්නේ එයාගේ තාත්තට ගොඩක් ආදරේ කරන කෙනෙක්. මම කොහොමද කියන්නේ මට එයාගේ තාත්තකින් අපහසුතාවයක් වෙනවා කියලා. කසන් මා විශ්වාස කරයිද? එයාගේ තාත්තගේ චරිතයට හානියක් කරන්න මට බෑ. ඒකෙන් කසනුත් මාත් අතර අමනාපයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම මගේ වේදනාව හිතේ හිර කරගෙන හිටියා. මම හිතුවා කාර්යයක් යනකොට මේක නැති වෙයි කියලා. ඒත් ඒක දවසින් දවස වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. දවසක් කසන් ගෙදර ආවේ පොඩ්ඩක් බීලා. එයා එනකොටත් රෑ වෙලා තිබුණා. එයාට මහන්සි. ඒත් එදා එයා මගේ දිහා බැලුවේ වෙනදාට වඩා ආදරේ. මට තේරුණා එයාගේ හිතේ තිබ්බ ආදරය. මම එයාට උණු තේ කෝප්පයක් දීලා එයාගේ දෑතින් අල්ලගෙන හාන්සි පුටුවට එක්කගෙන ගියා. එයාගේ ඇස්වල තිබුණේ මට විතරක් තේරෙන ආදරයක්. ඡායා, අද නම් මට ඔයාව ගොඩාක් ඕනේ. එයා කිව්වේ මගේ අත තදින් අල්ලගෙන. මගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා. මට ඕනේ වුණේ කසන්ගේ උණුසුම. මේ තනිකම මේ බය නැති කරගන්න. අපි දෙන්න හිමින් සැරේ කාමරේට ආවා. කසන්තර වහලා දැම්මා. මම එයාගේ දෑත එල්ලිලා එයාගේ උණුසුම මගේ ඇඟට තැනෙද්දි මට තප්පරයකට හරි මේ හැමදේම අමතක වුණා. මම එයාගේ උරහිස මත ඔළුව තියාගෙන ඇස් පියාගත්තා. ඒ මොහොතේ මම ලෝකෙ සතුටින්ම ඉන්න කෙනා කියලා මට හිතුණා. එයා මාව උස්සලා ඇඳ මතින් තිබ්බා. එයා මා දිහා බැලුවේ ආදරෙන්. අපි දෙන්නගේ ආදරය අලුත් වුණේ එතනදී.
ඒත් ඒ සතුට වැඩි වෙලා තිබුණේ නැහැ. ඒක පාරටම මට තැනුණා කවුරු හරි මා දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒක මගේ හිතට කාවැදෙන වේදනාවක් වගේ. මම හිමින් ඇස් ඇරලා කාමරේ වටපිට බැලුවා. ඒක ඇත්ත. කාමරේ දොර පොඩ්ඩක් කැරලා තිබුණා. ඒ පොඩි ඉරිතැලීමේ මට මාමන්ඩිගේ ඇස් පෙනුණා. එයා අපිට හොරෙන් බලාගෙන ඉන්නවා. මගේ හදවත ගල් ගැසුණා. මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. කසන් මගේ දිහා බලන් හිටියේ ආදරෙන්. ඒත් මම එයාගෙන් ඈත් වුණා. "ඡායා මොකද වුනේ?" කසන් ඇහුවේ මා දිහා පුදුමයෙන් බලලා. මා මොකුත් කිව්වේ නැහැ. මගේ කටහඬ පිට වුණේ නැහැ. මම ඇඳෙන් බැස්සා. කසන් මා දිහා බලන් හිටියේ තාමත් මොකද වුනේ කියලා හිතාගන්න බැරුව. මගේ ඇස්වල කඳුළු පිරීගෙන ආවා. මම හෙමින් සැරේ කාමරේ දොර පැත්තට ගියා. දොරට කිට්ටු වෙලා මම දොර අරින්න කලින් ඒ ඉරිතැනීමෙන් මාමණ්ඩිගේ ඇස් අතුරුදහන් වුණා. කසන් තාමත් මා දිහා බලන් හිටියේ අසයන විදියට. එයා මගේ ළඟට ඇවිත් මාව වදා ගන්න හදනකොට මම එයාගෙන් ඈත් වුණා. "අද මට මහන්සි කසන් අපි නිදාගමු." මම බොරු හිනාවක් මවාගෙන කිව්වා. මා දිහා තවදුරටත් බලන් හිටියේ වේදනාවෙන්. එයා මට කිසිම දෙයක් කිව්වේ නැහැ. එයා මගේ ඇස්වල තිබ්බ වේදනාව දැක්කා. එයා හෙමින් සැරේ ඇඳට ගියා. එදා රෑ මට නිින්ද ගියේ නැහැ. මගේ ඇස්වලට නිරන්තරයෙන්ම මාමණ්ඩිගේ බැලුම් මැවි පෙනුණා. ඊට පස්සේ දවසේ ඉඳන් මම හැමදාම කසන් එක්ක එළවලු කඩේට ගියා. මට ගෙදර තනියම ඉන්න බය හිතුණා. මාමණ්ඩි මොනවා හිතුවත් කමක් නැහැ කියලා මම හිතුවා. කසන් මුලින්ම ආව කඩේට එක්ක යන්න අකමැති වුණා. "ඔයාට ගෙදර වැඩ කරන්න තියෙනවනේ ඡායා. මේ මහන්සි වැඩ ඔයාට අමාරුයි." "මට කමක් නැහැ කසන්. මම ගෙදර ඉන්නකොට තනි." මම කිව්වේ එයාට ඇත්ත හේතුව නොකිය. දවස් ගණනාවක් ගත වුණා. මම කඩේ වැඩවලට පුරුදු වුණා. කසන්ටත් මගේ උදව් ලොකු සහනයක් වුණා. ඒත් මගේ හිතේ තිබ්බ බය නැති වුණේ නැහැ. මට දැනුණා මම කසන්ට ඇත්ත කියන්න ඕනි කියලා. දවසක් අපි දෙන්න රෑ කඩේ වහලා එනකොට මම කසන්ගේ අත තදින් අල්ලගත්තා. "කසන් මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා." "කියන්න මගේ රත්තරන්." එයා මගේ නාලට හාදුවක් දීලා කිව්වා. මම හෙමින් මට දැනුණ හැමතේම එයාට කිව්වා. මාමණ්ඩිගේ බැල්ම ගැන, මට දැනුණ අපහසුතාවය ගැන, ඒ බය ගැන. අන්තිමට මම එදා රෑ දොරෙන් බලාගෙන හිටපු හැටිත් කිව්වා. කසන් මුලින් පුදුම වුණා. එයාට විශ්වාස කරන්න බැරි වුණා. එයාගේ ඇස්වල කඳුළු පිරුණා. "මම දන්නේ නැහැ ඡායා. මම කවදාවත් හිතුවේ නැහැ තාත්තා එහෙම කරයි කියලා." "කසුන් ඔයාට මාව විශ්වාස නැද්ද?" මම ඇහුවේ ඇස්වල කඳුළු පුරවගෙන. "නැහැ ඡායා. මම ඔයාව විශ්වාස කරනවා. මට සමා වෙන්න. මම ඔයාව තනියම තියලා වැඩට ගියානේ. ඔයාට මෙහෙම වෙද්දි මම කොච්චර අන්ධයෙක් වගේද හිටියේ." කසන් මාව තදින් බදාගත්තා. එදා රෑ මට දැනුණා එයා මගේ ළඟ ඉන්න තාක්කල් මට කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ කියලා. "අපි මෙහෙන් යනවා ඡායා. අපිට වෙන ගෙදරකට යන්න පුළුවන්. මම බලා ගන්නම් හැමදේම." කසන් මාමණ්ඩි එක්ක කතා කළා. මම මේ සංවාදයට මැදිහත් වුණේ නැහැ. ඒක එයාටයි එයාගේ තාත්තටයි අයිති දෙයක්. මාමණ්ඩි මුලින් තරහ වුණත් කසන් හැමතේම පැහැදිලි කරලා කිව්වට පස්සේ එයාටත් අපේ තීරණයට ඉඩ දෙන්න සිද්ධ වුණා. අපි දෙන්න අලුත් ගෙදරකට පදිංචියට ගියා. ඒක පුංචි ගෙදරක් වුණත් අපිට නිදහසක් දැනුණා. මට ආයෙත් නිදහසේ හුස්ම ගන්න පුළුවන් වුණා. කසන්ගේ ආදරය, මගේ හිතේ තිබ්බ බයත්, ඒ හැමතේම අපි දෙන්නව තව තවත් එකට කළා. ජීවිතේ හැමදාම එකම විදියට කරාගෙන යන්නේ නැහැ. සමහර වෙලාවට අපි නොහිතන විදියට නොපෙනෙන අඳුරු සෙවණනි අපේ ජීවිතවලට එනවා. ඒත් ඒ හැමදේම අපිට තරහා ගන්න පුළුවන්. මම කසන්ගේ අත තදින් අල්ලගෙන අපේ අලුත් ගෙදර තොර ඇරියා. ඒක අලුත් ආරම්භයක දොරටුවක්. ආදරේ විතරක් පිරිච්ච අපේම ලෝකයක දොරටුවක්. මේ වගේ කතා කියවන්න කැමති අය අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ කතාව ලස්සනයි නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.